ජීවිතයත් මේ සාගරය වගේ රැලි නැගිමින් බිඳමින් මෙහි පවතිනවා. සාගරය සමටම එක ලෙස සැලකනවා. කී සතියේ අපි සාකච්ඡා කළා ධනාත්මක හැඟීම් පිළිබඳව. එසේ නැත්නම් positive cognition, positive effects. සෙරටනින් මගින් ප්‍රේෂණය කරන ලදුව. powered by nitric oxide. nitric oxide වල බලයෙන්. CGMP and CGMP via on off switch off soluble guanylate cyclase. උත්ප්‍රේරකයක් වන soluble guanylate cyclase මගින් උත්තේජනය වීමෙන් පසු ප්‍රේරණය වෙනවා positive effects ප්‍රේරණය වෙනවා serotonin හරහා. අපි කලින් ඒ ගැන කතා කළා. cyclic GMP මගින් serotonin modulate කරනවා. අභිප්‍රේරණය ප්‍රේරණය කරනවා. කෙසේ හෝ ඒක හරියට just like in transistor memory chip. ඔබගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන නැත්නම් කම්පියුටරේ තියෙන IC එක නැත්නම් chip එකක් වගේ ඊට සමානම ක්‍රියාවලියක් තමයි මෙහි සිදු වෙන්නේ. අපි මේ පිළිබඳව මුලදී කලින් වීඩියෝ වලත් කතා කරලා තියෙනවා. ජීවිතයත් මේ සාගරය වගේ රැලි නැගිමින් බිඳමින් මෙහි පවතිනවා. සාගරය සමටම එක ලෙස සැලකනවා. මුහුදු රැලි මගින් රොඩු කැබලි අබිලි ද්‍රව්‍ය වෙල්ලට රැගෙන එනවා. ඒ වගේම තමයි නැවත ආපසු ගෙනියනවා. ජල තරංග මගින් සෑම වැලි කැටයකටම රොඩු කැටයෙන් දැනෙන එකම චලනයක්. වෙන වශයෙන් ඒකීය එන්ටිටි එකක් හැටියට ස්වභාව ධර්මයේ බලපාන්නේ නැහැ. මේ විදිහටම තමයි සියලු සත්වයන්ගේ මනස දැනෙන්නේ. ඔබටත් මටත් පෙනෙන්නේ දැනෙන්නේ. ඔබට දැනෙන විදිහටමයි මටත් දැනෙන්නේ. නමුත් ඔබ මනසේ ඇඳ ගන්නා ආකාරය නම් ඔබගේ මනසේ මැවෙන චිත්‍රය මගේ මනසේ ඇඳෙන චිත්‍ර රූප වලට වඩා වෙනස් විය හැකිද? ඔබගේ five senses වලින් වහනය වන නිකුත් වෙන තීටා තරංග vibrations මුහුදු වෙරළේ වැලි කැට ජල තරංග මගින් එකම ලෙසින් ભેදකින් තොරව චලනය වන්නාසේ ඔබගේ මගේ ඔබත් මමත් දකින්නේ එකම දෙයක් නම් ඇයි මම කැමති දෙයට ඔබ අකමැති? ඔබ කැමති දෙයට තවත් අයෙක් අකමැති ඇති. උදාහරණයක් වශයෙන් ජූරියන් සොඳ සමහරු කැමති නැහැ. සමහරු ඉතා කෑදරයි ජූරියන් කෑමට. ඔබ ගල් කැටයක් දැක්කොත් මණික් ගලක් දැක්කොත් එහෙම නැත්නම් ප්‍රියතම විෂය කුමක්ද කියා ශිෂ්‍යයන්ගේ විමසූ විට විවිධ පිළිතුරු ලැබෙනවා. ඒ එක් අයෙක් සංගීතයට තවත් අයෙක් විද්‍යා විෂයන්ට කැමති වේ හැකි මා හඳුන්නා මිත්‍රණියක් සිටි අයගේ දූවරු ගණිතයට දක්ෂයි. දූවරුන්ගේ දූවරු ගණිතයට දක්ෂයි. සෑම දිවියෙකු පාහේ ආහාර ලබා ගැනීම ප්‍රජනනය සඳහා අදාළ කටයුතු සඳහා ආදී තුතේ ගැනීමට ආග්‍රහණය භාවිතා කරනවා. සව්‍ය දුස්ස තොරතුරුට ඒවටත් වඩා කෝලියා යනුවෙන් විද්‍යාඥයන් හඳුන්වන ලබන්නේ එමයි gut brain එහෙම නැත්නම් GI tract එක නම් ආහාර ජීර්ණ පද්ධතිය තමයි සෙරොටොනින් වලින් 90ක් පමණ රඳවාගෙන සිටින්නේ. අපිට ආහාරයක සුවඳ දැනෙන විට 5HT එනම් සෙරොටොනින් රිසෙප්ටර්ස් මගින් ආහාර රුචි ඇති කරනවා. එමෙන්ම කටට කෙලෙනීම හා බඩගින්න ඇති කිරීම නියාමනය කරනවා. සෙරොටොනින් අංශයේ ඇති ඇරෝමැටික් රින්ග්ස් සැකස්ම තමයි විශේෂයෙන්ම අවධානය ලක් විය යුතු සහ සාකච්ඡාට බඳින විය යුතු
කාරණා ලෙස මා දකින්නේ පළතුරු වල හා ආහාර ද්‍රව්‍ය වල ඇති ස්තර මගින් සුවඳ හා රස ඇති කරවීම හෝ සංවේදනය ඇති කරවන්නේ ඒවා සමන්විත වන ඇරෝමැටික් රේන්ජ් මගින්. වචනේ පරිසමාර්ථයෙන් ඒවා සුගන්ධය හා සම්බන්ධ වෙනවා. එනම් ඉංග්‍රීසි භාෂාවෙන් ඇරෝමැටික් යනුවෙන් හඳුන්වන්නේ සුවඳ. මෙම ඇරෝමැටික් රින් එක දැඩි ස්ථාවර කාබන් හයිඩ්‍රජන්ෙන් සමන්විත වූ ස්ථාවිර විද්‍යුතය සන්නනය කිරීමට බාධා ඇති කරන රිෆ්ලෙක්ට් කරන රෙසනන්ස් කියලා විද්‍යාත්මක රෙසනන්ස් දෝංකාරය ඇති කිරීමක්. එවැනි අයනවලින් සමන්විත බැවින් විද්‍යුත් රසායනික සංඥා ඩිෆ්ලෙක්ට් කරනවා, අරවා යවනවා, දෝංකාරය ඇති කරනවා. ඔබ දන්නවා තෘප්තිය ඇති කරවීමේ ස්නායු සම්ප්‍රේෂකය තමයි ඩෝපමින්. එනම් දැන් ඉතින් ඇති ආදි ඒ වගේ සංකල්පය ඇති කරන. ඒ වගේම අවධානය ඇති කරවීමට අමතරව එමෙන්ම අපට ආහාරයක සුවඳ දැනෙන විට ඩෝපමින් වහනය වීමෙන් ආහාර රුචිය ඇති වුවත් ආහාර ගන්න අතරතුර ඩෝපමින් නිපදවන සෛලවල ඇති 5HT2C කියන රිසෙප්ටර්ස් certain receptors ක්‍රියාකාරී වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඩෝපමින් වහනය වීම නතර වෙනවා. එවිට ආහාර රුචිය අඩු වෙනවා, නැති යනවා. එසේ නොවන්නට වැඩියෙන් කෑම ගැනීම එක්ස්ට්‍රා ස්පෘෂ්ඨතාවය ළඟට තිබුණා. ඒ වගේ සත්වයින්ට රෝගාබාධ ඇති වී වඳ වී යාමේ තර්ජනයක් මතුවන්නට ඉඩ තිබුණා.